අයිබෝහන් මිතුරයනි සුබ දවසක්. ඉතින් වීඩියෝ එක නරඹන්න නැවතුණු ඔයාලට විශේෂ ෆොටෝ ටිකක් පෙන්වන්න තමයි මේ හදන්නේ. මේ ෆොටෝ ටික පෙන්වන්නෙම අපේ අතීතයට යන්න. මොකද අතීත කාමයේ ගතියක් තියෙන නිසා මේ 1900 ගණන් වල ගඟේ නාන කට්ටියක්. මේ 1870 ගණන් වල කරන වෑමියෙක්, කොණ්ඩේ කපන කෙනෙක්. දැන් වගේ නෙවෙයි. හිටගෙන ඉඳන් තමයි වැඩේ කරලා තියෙන්නේ. මට නම් හිතෙන්නේ ගෙදරට ඇවිල්ලා කොණ්ඩේ රැවුල කපන අය ඒ දවස්වල ඉඳලා තියෙනවා. මේ ඇඳුම් මෝස්තරෙත් නරකම නෑ. ටී-ෂර්ට් එකේ ඉන්නේ හාවෙක්. සමහර දේවල් පේන විදිය නෙවෙයි ඇත්ත නේද? මේ තමයි ලෝකයේ පළවෙනි ගිලන් රථය, ඇම්බුලන්ස් එක. මිත්‍රවරුනි, ලංකාවට පළවෙනි වාහනේ 1902 දී ආවට පස්සේ මිනිස්සු කොච්චර බය වෙලා තියනවද, කම්පණයට පත් වුණාද කිව්වොත් මිනිස්සු හිතාගෙන ඉඳලා තියෙන්නේ දුම් පිබින රාක්ෂයෙක් කියලා. කතාවක් තියෙනවා අස්සය එහෙමත් පැනලා ගිහිල්ලා කියලා. ගමේ මිනිස්සු මේ වාහනේ දිහා බලලා තියෙන්නේ හැංගිලා ඉඳගෙන. මේ 1870 දී රුවන්වැලි සෑය සොයා ගන්නකොට ගත්තු ෆොටෝ එකක්. කොහොමද මේ ෆොටෝ එක? 1950 ගණන් වල ගමේ පොලක්. මිත්‍රවරුනි, මේ මැටි ආශ්‍රිත නිෂ්පාදන නූතන සමාජයට ගැලපෙන විදියට දියුණු කළා නම් කොච්චර හොඳයිද? කොහොම හරි මේ පින්තූරයේ පේන දර්ශන බඩු පරිසරයට හරිම හිතකාමී. සුන්දර දසුනක් විදියටයි මට නම් පේන්නේ. මේ 1981 මහනුවර දවල් පෙරහැර නරඹපු අය ඉන්නව නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. මෙන්න මේ කාර් එකේ ගියපු අය ඉන්නවද? සමහර විට මේ කාර් එකේ ගියපු අය මේ වීඩියෝ එක නරඹනවත් ඇති. මේ තමයි 80 දශකයේ ශ්‍රී ලංකා පොලිසිය සතුව තිබුණු කාර් එකක්. අඳුරන්න පුළුවන් ද බලන්න මේ තුන් දෙනා. පොඩි එකා අනුර බණ්ඩාරනායක, ලංකාවේ ප්‍රසිද්ධ චරිතයක්. ඔය කොටකෙල්ල චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අපේ හිටපු ජනාධිපතිතුමිය. උසකෙල්ල සුනේත්‍රා බණ්ඩාරනායක. දැන් එයාලා ආච්චිලා. කොහොම වුණත් රටේ හිටපු ගෞරවනීය චරිත. මේ 1975 දී ගත්තු ෆොටෝ එකක්. කොළඹ රථවාහන හසුරුවන පාලකවරියක්. මෙන්න තවත් දුර්ලභ ෆොටෝ එකක්. පොලිස් නිලධාරීන් දෙන්නෙක් බස්මගියෙකු පරීක්ෂා කරනවා. ඒ දවස්වල මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන අය අල්ලන්න පරීක්ෂා කරනවා වගේ මට නම් පේන්නේ. මත්ද්‍රව්‍ය අල්ලන්න ලංකාවේ මෑත කාලේ කරපු ලොකුම විහිළුව ඔයාලට මතකද? ඒ තමයි පාසල් දරුවන්ගේ බෑග් චෙක් කරපු එක. මේ 1958ට ඉස්සර වෙලා මාතලය ප්‍රදේශයේ ධාවනය කරපු පෞද්ගලික බස් රථයක්. මට මේ ෆොටෝ එක පේන්නේ කතා කරන පින්තූර තියෙන ෆොටෝ එකක් විදියට. පිළිවෙලකට ලස්සනට ඇඳලා කියලා ඩ්‍රයිවර් මහත්තයයි කොන්දස්තර මහත්තයයි රාජකාරියට ඇවිත්. ඒකට දැන් පෞද්ගලික ප්‍රවාහනය තනිකරම තොරම්බල් වෙලා. ඉතින් මෙන්න මේ වගේ ගමක නිදහසේ ජීවත් වෙන්න තියෙනවා නම් හොඳයි කියලා හිතන අයත් මේ channel එක නරඹනවා ඇති. ඇයි බලයි මේ ෆොටෝ ටික පෙන්නුවේ? මිත්‍රවරුනි, අතීතයේදී දෑවැද්ද දවුරියක දෙද්දී මේ ටික අනිවාර්යෙන් දුවෙකුට දෙනවා. ඉලත් අට්ටුව, පඩික්කම, පහන වගේම එළදෙනකුත් දෑවැද්දට දීමේ අතීත සම්ප්‍රදායක් තිබුණා. යන්ත්‍ර සූත්‍ර නැති කාලේ මේ විදියට තමයි ලී ඉරුවේ. මේ තමයි පලංචියේ ලීරපු හැටි. මේ අත්දැකීම වර්තමානයේ ජීවත් වෙන ගොඩක් අයට තියෙනවා. හැබැයි මේ ෆොටෝ එකේ ඉරන්නේ අපේ අය නෙවෙයි, එංගලන්තයේ දෙන්නේ. මේ ෆොටෝ එකනොත් අතීතය ගැන ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන්. මේ තමයි 1917 දී මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ ශිෂ්‍යාවන් පිරිසක් එල්ලේ ගහපු හැටි. එල්ලේ වලට කෙල්ලෝ හරි කැමතියි වගේ. බලන්නකෝ, රෙද්දයි හැට්ටේ ඇඳගෙන තමයි ක්‍රීඩා කරන්නේ. එතකොට 1917 දී ළමයින්ට යුනිෆෝම් එහෙම තිබ්බේ නැද්ද? තොරතුරු දන්න කෙනෙක් දාන්න බලන්න කමෙන්ට් එකක්. මේ 1900 ගණන් වල ෆොටෝ එකක්. මේ කවුද? මේ තමයි ජේ.ආර්. ජයවර්ධන, ජෝනියස් රිචඩ් ජයවර්ධන, ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා. මේ තමයි ෆියෝඩෝ වැසිල්ය කියන රුසියානු කාන්තාව. මෙයා තමයි ලෝකේ වැඩිම දරුවන් ප්‍රමාණයක් බිහි කරපු කාන්තාව. 1707 ඉඳලා 1782 දක්වා දරුවන් 69ක්, දරු උපත් 27කදී. නිවුන් දරුවන් 16ක්,
තුන් නිවුල් දරුවන් 7 සහ සිව් නිවුල් දරුවන් 4 දෙනෙක්. මේ ඔයාලා දකින්නේ රාමදින්නෙක් 1990 1910 වගේ කාලවල ඔය තියෙන්නේ රාමුට්ටිය එහෙම නැත්නම් අතලය. එතකොට කවුද මේ ඇන තියාගෙන ඉන්නේ? එයා තමයි කලවලට රා එකතු කරන්නේ. මේ ඉන්නේ මහිල ජයවර්ධන පුංචි කාලේ විකට ඇඳුම් තරගයකට සහභාගී වුණු අවස්ථාවක්. එයා අද ලංකාවේ ලෙජන්ඩ් කෙනෙක්. සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් හිටපු. මිත්‍රවරුනි මතක් වෙනවද මේ විදියට පොලිමේ ඉඳලා ෆිල්ම් එකක් බලපු කාලේ? මේ 1980 මේ 20 වන සියවසේ මුල් භාගයේ කොළඹ නගරයේ පොදු ජල කරාමයක්. ඔන්න දැරියන් එලිමහනේ ඉගෙන ගන්නවා. ඔයාලට හිතා ගන්න පුළුවන්ද මේ කාලේ මොන වගේ වෙන්න ඇතිද කියලා? මේ ඉන්නේ එලිමහනේ ඉගෙන ගන්න සාමණේරයන් වහන්සේලා 1900 ගණන් වල. හොඳයි එහෙනම් ඔන්න ඉතින් අතීත මතකයන් මතක් වෙන්නත් එක්ක අතීතයේ ලස්සන ෆොටෝ ටිකක් ඔයාලට පෙන්නුවා. එහෙනම් ගිහින් එන්න.